ලංකාවේ බොහෝ දෙනෙකුට මූලික මනෝවිද්‍යාත්මක දැනුමවත් නැහැ කියන එක අන්නේ කියන කියමනට මම ටිකක් එකඟයි. ඒකට හේතුව තමයි මගේ මේ අත්දැකීමෙන් මම දැකපු දෙයක්. ට්‍රෝමා එකක් කියන වචනේ ගොඩක් අය තාම අර්ථය දන්නේ නැහැ. ට්‍රෝමා එකක් කියන වචනේ තේරුම තාම ගොඩක් අය දන්නේ නැහැ. ඒක හරිම මූලික මනෝවිද්‍යාත්මක දැනුමක් තියෙන කෙනෙක් පවා දන්න දෙයක්. ඉතින් මම කැමති ඒක ගැන ටිකක් නොදන්න කෙනෙක් දැනගන්නවට මේ වීඩියෝ එක බලලා හරි කෙනෙක්ගේ ගැන දැනගන්නවා නම් මම හරිම කැමතියි. මොකද අනිවාර්යයෙන්ම ට්‍රෝමා එකක් කියලා කියන්නේ මොකක්ද කියන්නේ හැම කෙනාම දැනගෙන සිටිය යුතුයි. හැම කෙනාටම මේ වචනේ ගොඩක් වැදගත් වෙන වචනයක්. වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, තරුණ කෙනෙක් වෙන්න පුළුවන්, පුංචි දරුවෙක් වෙන්න පුළුවන්. හැම කෙනාටම මෙන්න මේ ට්‍රෝමා කියන වචනේ ගොඩාක් වැදගත් වෙන වචනයක් වෙනවා. හේතුව තමයි අපි පුංචි කාලේ ඉඳලා අපිව හදලා වඩලා උස්මහත් කරනකොට අපේ පෝෂණය එතකොට අපි තව කියනවා ප්‍රතිශක්තිකරණය වෙන මේ වගේ වචන හරි හැමෝම දන්නවා. ඔය කම්පනය කියන වචනේ දැන් ට්‍රෝමා කියන වචනේ අර්ථය තමයි කම්පනය කියන එක. කම්පනය කියන්නේ නිකම් යම්කිසි සද්දයක් නිසා දෙයක් නිසා ඇතිවෙන නැත්නම් මොකක් හරි ඝට්ටනයක් නිසා ඇතිවෙන කම්පනය කියන ඒ සාමාන්‍ය වචනයට වඩා ටිකක් බරපතල වචනයක්. මේ ට්‍රෝමා කියද්දී එන කම්පනය කියන එක පොඩ්ඩක් ඊට වඩා බරපතලයි. භෞතික අර්ථයෙන් මේ කම්පනය කියන වචනයට වැඩිය පුද්ගලයාගේ ජීවිතයට එනකොට මේ කම්පනය කියන එක මානසික හා ශාරීරික මට්ටමින් වැදගත් වෙන්නේ හේතුව මේක ළමා කාලේදී ඇති වෙන්නත් පුළුවන්, වැඩිහිටියෙකුට මුල දෙන්න සිද්ධ වෙන්නත් පුළුවන්. ළමා කාලේදී ඇති වෙන එක ටිකක් බරපතල වැඩි. ඒ වයසේදී යාළට ඇති වෙන කම්පණයෙන් හරියට විශ්ලේෂණය කරගන්න තේරෙන්නේ නැහැ, ඇනලයිස් කරගන්න දන්නේ නැහැ. ඇයි මට මේක උනේ? මේක මට වැරද්දක් වෙනවද? සහ මෙතන මගේ වැරද්දක් තියෙනවද? මෙතනින් එහාට මාව දකින්න ඕනේ කොහොමද? මෙතනින් එහාට මම මොනවද කරන්න ඕනේ? මං කාටද කියන්න ඕනේ? අන්න ඒක තමයි අපි කියන්නේ අවිනිශ්චිතභාවය කියලා. ඒ කියන්නේ ට්‍රෝමා එකකදී ට්‍රෝමා එකක් කියන එකක් ඇතුලේ කම්පනයක් කියන එකක් ඇතුලේ තියෙන ලොකුම දේ තමයි දරුවෙකුට විශේෂයෙන් අපි දරුවෙක් කියන උදාහරණයක් ගමුකෝ. එතකොට දරුවෙකුට කම්පනකාරී තත්ත්වයක් ට්‍රෝමා එකක් ඇති වුණොත් දරුවෙකුට දැනෙන දේ තමයි අංක 1 ඉස්සෙල්ලාම එක්තරා ඝට්ටනයක් ඇති වුණාම ඇති වෙන අර කම්පණය වගේම දාලා ෂොක් එකක් ඇති වෙනවා. ඒ ෂොක් එක يعني මොකද්ද මට මේ උනේ? මොකද්ද මම මේ මොනේ දුන්නේ කියන ඒ හැඟීම ඒක ඇති වෙනවා. ඒ අංක 1 ඒක නැති වෙන්නම ලොකු කාලයක් යනවා. සමහර අයටගේ ජීවිත කාලය පුරාවටම නැති වෙන්නේ නැති මට්ටමටම රැඳෙනවා. දෙවෙනි එක තමයි ඊළඟට ඇති වෙන බරපතලම දේ තමයි අවිනිශ්චිතභාවය. එයාලට මොකද්ද මේ සිද්ධ වුනේ? අර මං කිව්වේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා කියන්නේ. ඒ ප්‍රශ්න ගොඩට උත්තර නැති වෙනවා. එයාලට ඒකට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ. ඒක තමයි මං කිව්වේ ළමා කාලේ ඇති වෙන අර ට්‍රෝමා එක බරපතල වැඩි කියලා. මොකද පුංචි කාලේ කෙනෙකුට ට්‍රෝමා එකක් කෙනෙකුට එයාට ඒකට නිසි උත්තරයක් දෙන්න තේරෙන්නේ නැහැ. එයාට ඒකට උත්තර සපයන්න තේරෙන්නේ නැහැ. ඒක තමයි ඒ අවිනිශ්චිතභාවය කියලා කියන්නේ. එතකොට ඒකත් එක්කම තමයි එයා මුළු ජීවිතේ පුරාම ගමන් ගන්නෙ. ට්‍රැවල් කරන්නේ අනාගතයට ගමන් කරන්නේ යාන්නේ ඒ අවිනිශ්චිතභාවයත් එක්ක. අනේක අර බෝතලයක අඩියේ හිටින බුබුලක් වගේ එයාගේ හදවතේ කොහේ හරි දැඩිලා හිටිනවා. ඉතින් ඒක පස්සේ කාලෙකදී එයාට කාංශ ආක්‍රමිකතාවයක් විදිහට ඉව නැත්තම් එයාට ඒක විෂාදයේ තත්වයට බලපාන්න බැරි නැහැ. වෙන්න පුළුවන්. ඒක නිසා ඒක මොකද රැඳිලා ඒක පස්සේ කාලෙකදී එයාට වද දෙන මට්ටමට එන්න පුළුවන්. ගොඩක් කාංශ ආක්‍රමිකතා ඇති වෙන්න පුළුවන්. මොකද තමන් ගැන එයාට අවිනිශ්චිතභාවයක් තියෙන නිසා එයාට එයාගේ ආත්ම ශක්තිය ගැනවත් එයාට හරි විශ්වාසයක් ඇති වෙන්නේ නැති නිසා. ඒ මම පැහැදිලි කරන්න උත්සාහ කරේ ළමා කාලේ ඇති වෙන ට්‍රෝමා. ඒ කියන්නේ කම්පනකාරී මානසික හා ශාරීරික කම්පනකාරී තත්ත්වය ගැන. එතනදී මානසික පැත්ත විතරයි මම ගොඩක් කතා කරේ. ශාරීරිකවත් මේකේ බලපෑම් ඇති වෙන්න පුළුවන්. හදිසියේ අනතුරකට එහෙම නැත්නම් අපයෝජනයකට වගේ මුණ දුන්නොත් ඒකෙන් ඇති වෙන මානසික පීඩනය වගේම ශරීරයට ඇති වෙන පීඩනය ඒ ඝට්ටනේ ඒක දෙකම එකතු වෙලා ඇති වෙන එක තමයි ඒ ට්‍රෝමා එක. එහෙම නැත්නම් ඒ කම්පනකාරී තත්ත්වය කියලා අපි අර ට්‍රෝමා කියලා නම් කරන්නේ අන්නේ ඒ දේ තමයි. එතකොට ඒ කතා කරේ අපි චයිල්ඩ්හුඩ් එකේ ඇති වෙන්නේ. එතකොට චයිල්ඩ්හුඩ් එකේදී තව එක දෙයක් මට කියන්නට ඕනේ. ඒ කියන්නේ දැන්
පුංචි කාලේ ළමා අවදියේදී ඇති වෙන මේ පීඩනය, ඒ කියන්නේ මේ childhood trauma කියන එකේදී තව පොඩි දෙයක් තියෙනවා. එකපාර ඇති වෙන එකම එක ඉන්සිඩන්ට් එකක්. එක සිදුවීමක් මත විතරක් ඒ කම්පණය වෙනවා කියලා childhood එකේදී අපිට කියන්න බෑ. එයා හැදෙන වැඩෙන වාතාවරණේ දවස ගාන මුහුණ දෙනවා. දවස ගාන ටිකක් එයාගේ බරට වඩා දරා ගන්න එකයි. අවුරුදු 7ක දරුවෙක් කියමුකෝ. අවුරුදු 7ක දරුවෙක්ගේ හැඟීම් දරා ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ මට්ටම වෙනකන් යට දරා ගන්න පුළුවන්. ඊට වැඩි දේවල් දරා ගන්න සිද්ධ වෙලා ඒක දිගින් දිගට මෙයාට මූණ දෙන්න සිද්ධ වුණා නම් ඒකට අපි කොමා කියලා කියනවා. එකතු කරගෙන යන ට්‍රෝමා එකක්. ඒක එක දවසක සිද්ධ වෙච්ච සිදුවීමක් මත විතරක් තීරණය වෙන එකක් නෙමෙයි. ඒක long term. ඒ කියන්නේ දීර්ඝකාලීනව එකතු වෙලා ඇති වෙන ට්‍රෝමා තත්ත්වයක්. මේක කම්පනකාරී තත්ත්වයක්. අන්න ඒකයි මම කිව්වේ අර ඝට්ටනයක් කියලා ඇති වෙන කම්පණයට වඩා මෙන්න මේ වචනේ ටිකක් වෙනස් වෙන්නේ. ඒ හින්දා ඒක හිතට ඇති වෙන කම්පනයක්. ඒක පුංචියට උනත් එකතු වෙවි ඉන්න පුළුවන්. එහෙම නැත්නම් එක සිදුවීමකින් ඇති වෙන්නත් පුළුවන්. ඒක තමයි childhood trauma කියන පැත්ත. අන්න එහෙමයි මම පැහැදිලි කරන්න උත්සාහ කරේ කෙටියෙන්. ඊළඟට වැඩිහිටියෙකුට ඇති වෙන්න පුළුවන් trauma තත්ත්වයක්. මේක පුංචි අයට විතරක් අදාළ දෙයක් නෙමෙයි. වැඩිහිටියෙකුට වෙන්න පුළුවන්. අනතුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපයෝජනයක් අර වගේම අපයෝජන තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැඳීම් එක්ක ඇති වෙන මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඇති වෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුගේ වියෝග, කෙනෙකුගේ අහිමි වීම, ඒ වගේ දේවල් බැඳීමක වෙන්වීම, එහෙම නැත්නම් ආදර සම්බන්ධතාවයක වෙන්වීම, මේ හැම දෙයකින්ම ට්‍රෝමා තත්ත්වයක් එන්න පුළුවන්. ඕනම පුද්ගලයෙකුට එන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙදි එහෙම ස්පෙસિෆික් ඒ කියන්නේ විශේෂිත කාණ්ඩයක් නෑ. මෙහිම අයට විතරයි මේක ඇති වෙන්නේ, මෙහිම අයට නෑ. එහෙම කියලා එකක් නෑ. ඕනම කෙනෙකුට මේක ඇති වෙන්න පුළුවන්. එතකොට මේ දේ අපි කාට හරි කතා කරන්න ඕනේ. මේ දේ ඇති වෙන මනසට ඇති වෙන දේවල් තියෙන්නේ. දැන් මේ සිදුවීම් වුණාට පස්සේ අපි අපිට කියා ගන්න දේවල්, අපිට දැනෙන දේවල්, අපි හැඟීම්, අපි ප්‍රොසෙස් කරන දේවල්, අපේ සිතුවිලි ධාරා, ඒ දේවල් කොහොමද කියන එක බලන්න ඕනේ. ඒක ගොඩාක් ඍණාත්මක විදිහට, ගොඩාක් අසුබවාදී විදිහට වෙනවා නම් අපි චුට්ටක් බලන්න ඕනේ. ඒක සමහර විට ඒ වගේ සිදුවීමක් වෙලා දවස් 3-4ක් සතියක් වගේ යනකම් කෙනෙකුට ඕනම කෙනෙකුට ටිකක් අපහසුයි. එහෙම තේරෙන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා කාලයක්, මාසයකට වැඩි, මාස 3ක්, මාස 6ක් අන්න ඒ වගේ කාලයක් යනකම් අර සිදුවීමයි, ඒකෙන් ඇතිවෙච්ච කම්පනයයි, ඒකෙන් ඇතිවෙච්ච අර පීඩනයයි, ඒ ටික ඔක්කොම ඇදගෙන යන්න සිද්ධ වෙනවා. එහෙම දැනෙනවා නම් අපි ඊළඟට කරන්න ඕන දේ තමයි වෘත්තීමය කෙනෙක් ගාවට අපි යන්න ඕනේ. මනෝවෛද්‍යවරයෙක්, එහෙම නැත්නම් මනෝපදේශකවරයෙක් ගාවට ගිහිල්ලා අපි කියන්න ඕනේ මට මෙහෙම දෙයක් සිද්ධ වුණා. පෞද්ගලික වේදේව කතා කරන්න පුළුවන්. මොකද මනෝවෛද්‍යවරයෙක්, මනෝපදේශකවරයෙක් කවදාවත් ඔයාලගේ රහසතාවය දෙන්නේ නැහැ. ඒ නිසා කතා කරන්න පුළුවන්. කතා කරලා කියන්න පුළුවන් මට මෙහෙම දෙයක් සිද්ධ වුණා. මට මෙහෙම හැඟීම් ඇති වෙනවා. මට මෙහෙම බයක් දැනෙනවා. මට මෙහෙම දුකක් දැනෙනවා. මට මෙහෙම පීඩනයක් දැනෙනවා. මට මෙහෙම අපහසු තත්ත්වයක් දැනෙනවා කියන එක ඇඩ්‍රස් කරන්න පුළුවන්. නැත්නම් ඒක කියලා හිතේ තියෙන එක කතා කරලා නිදහස් කරගන්න කතා කරන්න පුළුවන්. එතකොට මේ මනෝවෛද්‍යවරයා නැත්නම් මනෝ උපදේශකවරයා ඔයාලට හරි මඟ පෙන්වීමක් කරයි. කොහොමද මෙතනින් එළියට එන්නේ? මේ හැඟීම් වලින් කොහොමද එළියට එන්නේ? මේ ටික කොහොමද අඩු කරගන්නේ? මේ ටික කන්ට්‍රෝල් කරගන්නේ? මේ ටික පාලනය කරගන්නේ කොහොමද? මේ ටිකෙන් සුව වෙන්නේ කොහොමද කියන එකට ඒ වෘත්තීමය මනෝවෛද්‍ය හෝ මනෝපදේශකවරයා වැඩි උගලන්ට උදව් කරයි. ඉතින් මේ විදිහට තමයි ට්‍රෝමා එකක් කියලා කියන එක තේරුම් ගන්න ඕනේ අපි. අඩුම ගානේ මම මේ පැහැදිලි කරේ ගොඩාක් පුංචි, මට පුළුවන් පොඩි කාලෙකදී බේසික් මූලික වශයෙන් දැනගන්න ඕනේ කියලා හිතන පොඩි මේ දේ තමයි මම උත්සාහ කරේ පැහැදිලි කරන්න. හැබැයි ට්‍රෝමා එක ගැන තව ගොඩාක් අපිට කතා කරන්න පුළුවන්. ට්‍රෝමා එක ගැන පැය ගණන් කතා කරන්න පුළුවන්. ට්‍රෝමා එකක් මුණ දීපු මිනිස්සු ජීවිතේ ගොඩක් දේවල් ලෝකෙට කියලා දෙනවා. ට්‍රෝමා එකක් මුණ දීපු මිනිස්සු ජීවිතේ ගොඩක් සමහරලාට වෙනස් කරනවා. ට්‍රෝමා එකක් මුණ දෙනවා කියන්නේ යාගේ ජීවිතේ තුළින් ඉවර වෙනවා කියන එක නෙමෙයි. සමහර විට ට්‍රෝමා එකෙන් පස්සේ තමයි යාගේ ජීවිතේ පටන් ගන්නෙ. ඒක නිසා ට්‍රෝමා කියන වචනේ ගැන අපි තව ඉගෙන ගන්න ඕනේ. ට්‍රෝමා කියන වචනේ ගැන අපි තව ඉගෙන ගන්න ඕනේ. ට්‍රෝමා එකක් කාගේවත් ජීවිතේ නොවන විදිහට කිසිදු දරුවෙකුගේ, කිසිදු වැඩිහිටියෙකුගේ
සහ අපේම ජීවිතේ ට්‍රෝමා එකක් නොවන විදිහට අපි ජීවිතේ බලා ගන්න පුරුදු වෙන්න ඕනේ. අපි ජීවිතේ පරිස්සම් කර ගන්න ඕනේ.